බලපන් තොට අයියා කියන්න නැල්ලට. තෝ කෙල්ලෙක් එක්ක වචන 10ක් කතා කරලා දිනවා. හරි උරතා. ගෑනු උන් තනි කියන මායම්. උන්න උඩින් ගාලා සායම්. ඔය කාම ලෝකෙට ඔච්චර ආස කරන්න එපා බං. මං කියනකොට ඔය කෙල්ලෙක් එක්ක අල්ලා බලනවෝ. ඒක මාරු මාතල්ලේ. රෑලි වෙනකන් කෝල් එකේ ඉඳලා දවල්ට Facebook එකට ගිහින් බබා සුදු මැනික කියලා පෝස්ට් එකක් කරනවා. මොකද මම උඹට කියන ආතල් එක? ඒකනේ මං කියන්නේ. උඹට ආදරේ කියන එක තේරෙන්නේ නැහැ. උඹට තියෙන ඉරිසියාව බං. පිස්සු පුුණ. උඹට ඉරිසියා කරන්න මට වැඩේනේ. පූරුවා. උඹට ලස්සන චීස් වගේ කෙල්ල සිටුවක් බොහොම කියයි. කෙල්ල නැති එක. හොයි අතර බෝයටම සිල් අරගෙන දෑමි දරුවෙක් ගෙන හැදුවා විතරයි. මුන් කකුලෙන්මනේ ආදී. මුන් ඉන්නකම් උඹට හැදෙන්න බෑ සඳ. ඔයා දන්නවනේ. තාමත් මොකද ජීවන තුන මම මොනවා විදියට තාම ඉස්සා ගන්නවා. මගේ වැඩේට හරියනම ඩයල් එක තමයි. හරියටම හරියයි යන්නේ. මේක දුරවලා අම්මත් එක්ක කෝල් එකේ ඉන්නේ. මල්සරා අයියන්ඩි අපේ අයියට කෙල්ල සෙට් කරගන්න විදියක් කියන්නකෝ. ඇත්තටම කොහමද අයියන්නේ ඔම කෙල්ල සෙට් කරගන්නේ? බලනකො අපි ටෝක් කරනේ සෙට් වෙන්නේ නැහැ නේද? මම දන්නවනේ මං ඉතින් මට නැති කෙල්ල මේ රොවෙත් නෑ. අඩේ මාරු ඈ. ඒකනේ මම අයියා ගාවටම ආවේ. මෙහෙමයි මල්ලි. කෙල්ලොත් නිකන් සරුංගලක් වගේ බා. මුල ගැටුනොත් අල්ලනවා බොරු. ඒක නිසා දකින එකට ඕක් කරපන්. ඔබ ටිකක් සෙට් වෙයි. මුත්තරේ බෝතල් පත්‍රකාරයෙක් වගේ. මේක හරියන්නේ. මේ වැඩේ මම්ම හිතලා කරන්නේ. සඳහා මේක ඔබ ගෞරවය ගැන පස්සියක් තෝ. උඹ ගැන හිතපන්. ඔබ ගැන හිතලා තීරණයක් ගන්න. පටල ගන්න නැතුව අතුයි කියලා චෙක් කරගෙන නැහැ කිව්වේ. අයිනංගී මට මේක ගොඩක් කලින් ඉඳන් අරින්නේ කි මොකක්ද ඔය දවසේ කියන්නේ? අනේ සෝරි නංගි අනිවාර්යයෙන්ම තමා වෙන්නේ මේ මම ඔයාට ආදරේ කියලා කියන්නේ අනේ අයියා මට ඔය දෙන්නේ කියලා. ඒකත් සමහර කම්පියුටර් කරන්න එපා ප්ලීස්. ඒ වුණාට මම වට අදරින් මොකක්ද බලන්න හිතන්නේ? ඔක කෙල්ලට පාර දැනලා යන්න නෑ. ඉතකෝ මං කරන්නේ. ඒ බං අපේ අයියත් එක්ක මං කයි ප්‍රශ්නයක් වුණාද බං ඊයේ? ඒ උඹගේ අයියාද? මට නම් ආවෙච්ච සෙට් වෙන්නේ. ඔබ හරියටම කියපන් ඊ මොකක්ද උනේ කියලා මට. එයා මට නරක වචන දාගෙන ආවා. සත්‍ය මං ගැහුවා. බොහොම හිතන්න එපා බං. අපේ අයියට වචන බදලෙන් පොඩි තීන්දුවක් තියෙන. තීන්දුවකට එකපාරක් මාව දෙන්න. මං හිතලා බලන්නම්. මම යනවා බං. දුවම්මෝ එදා ඔයා මට ගැහුවේ එලෝ අපෝ මන්න ආයි කෙල්ලෙක් පස්සේ යනවා තියා හැක් කරලා බා මේක කලින් කෙල්ලෙක්ගෙන් අහලා තිබ්බේ නැහැ ඉතින් පළවෙනියටම ඇහුවේ ඔයාගෙන් පිස්සු දනේ ඔයාට මං ඔයාට බයයි යන්නේ මට ඔය සෙට් වෙන්නේ නැහැ කියලා අම්මෝ එයා මාඩයල් එක කාලේ ඔය දෙකේ හොයාගන්නවා කියන්නේ නොමරිච්ච ගෙදරකින් අඹ මුටක් ගේනවා වගේ වැඩක්. අනේ උනාට මට නම් බෑ ඔය ලව් කරනවා කියලා ගැජ්ජ නැති වැඩ කරන්නේ. අඩුවේ කෑල්ල මට කෝල් ගන්නවා බං පොඩ්ඩක් හොයලා බලපන්. අවසාන මොහොත මාගේ